අම්මේ අනේ අම්මේ තුමේ මට සමාවෙන්න තුමේ. එහෙනම් පුතේ පරිස්සමින් ගිහින් එන්න උස්සන්නයි. තේ දුව ගැන බය වෙන්න එපා. මම බලා ගන්නම්. මේ මං එහෙනම් යනවා. ඔයා අම්මත් එක්ක පරිස්සමට ඉන්න. අම්මා ඔයා හොඳට බලාගෙන ඉන්න. බඩේින් පාළු. හරි ඔයා වැඩ ටික කරන් ඉන්නකෝ මම පරිස්සමින් ඉන්නවා. හරි ඔයා පරිස්සමට ඉන්න. වෙලාවට බෙහෙත් ඉවන්න. මං යනවා එහෙනම්. අම්මා තුලි හොස්සේ ටිකක් නිදාගත්තා නම් හරි. හා නෝනා හමුනිදි මමද මේ ගෙදර වැඩ කරන්නේ එතකොට? අනේ අම්මේ දැනුයි බෙහෙත් ටික බිව්වේ ડોක්ටර් කියලා තියෙන්නේ රෙස්ට් කරන්න කියලානේ. එළියෙක් වෙලා මේ ගෙදරට ආවේ මේ සිරියහන නිදා ගන්නද? අතර පායට උඹට වැඩ කරලා දෙන්න මේ කවුරුත් නැහැ. ඉතින් අම්මේ ඔයා දන්නවනේ මට හાર્ට් ඇටැක් කියලා මට මහන්සි වෙන්න බෑනේ. මගේ එක ඕව පිළිගත්තට මම ඕව පිළිගන්නේ. මගේ එක ඉතින් හැම මගුලකටම අහු වෙනවනේ. මම දන්නවනේ ඉතින් ගෑනුන්ගේ හැටි. මමත් ඉතින් ගෑණියෙක්නේ. හරි අම්මේ මං දැන් මොකද්ද කරන්න ඕනේ? මාව යකා කරගන්න නැතුව ගිහිල්ලා මිදුලතු ගල රෙදි ටික හොදලා දාපන්. අයියෝ තාම ඔබ මෙතනද? රෙදි ටික තාම දාලා ඉවර වුනේ නැද්ද? මම මැෂින් එකක් නෙවෙයිනේ අම්මේ. මම පුළුවන් විදියට රෙදි ටික හේදුවා. මම බෙහෙත් ටිකක් බිව්වේ දැන්. ඔය ටික කරලා ඉවර වෙලා අර වත්ත බහල් දින වල ටික ගලවලා දාපන්. මෙහෙම වැඩ කරන්න ගියොත් මගේ ජීවිතෙත් ඉක්මනටම නිවිලා යාවි. අයියෝ ඉක්මනට ඔය කුදලු ගහපන්කෝ. මාත් ගෙනාවනේ හරි ලේලියෙක් තමයි මටත් හම්බෙලා තියෙන්නේ. හරි හරි අම්මේ. අම්මේ මගේ බපුව ටිකක් රිදෙනවා. මං ටිකක් රෙස්ට් කරන්නද? ආයෙත් පටන් ගත්තද බොරුව? අනේ මේ ඔන්න ඕක කරලා ඉවරලා අර පොල් ගෙඩියක් දාලා ඇති මං එළියේ. ඒක රෙලි ගහලා දාපන්. මේ බපුව ටිකක් රිදෙනවා. අම්මේ අනේ අම්මේ අම්මේ ඕ මේකි තාමත් නැහනේ පොල් ගෙඩිය රෙලි ගහන්න කිව්වා. දුවේ 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 දුවේ